අපස උසස් පෙළ ආර්ථික විද්‍යාව පාඩම් මාලාව මම කියා රංජිත් පෙරේරා රජයේ පාසල් ගුරුවරයෙකු ලෙස වසර 25ක පමණ කාලයක් තිස්සේ තවමත් සේවය කරමින් ඉන්නවා. ඒ අත්දැකීම් එක්ක තමයි මේ පාඩම් සකස් කරමින් පවතින්නේ. තනිකරම විභාගයේ ඉලක්ක කරගෙන විතරයි මේකේ කටයුතු කිරීම කරන්නේ. දැන් මෙතන පේනවා රූපයක් ඔයාලට පේනවා. මේ රූපයෙන් පෙන්වන්න කරන්නේ පුතේ ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා. එතකොට මේ ඇඩම් ස්මිත් කියලා කියන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳව ප්‍රථම සංවිධානාත්මක කෘතිය ලියපු ආර්ථික විද්‍යාඥයා. මෙතුමාව තමයි ආර්ථික විද්‍යාවේ පියා විදිහට නම් කිරීම කරන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි එතුමා ආර්ථික විද්‍යාව පිළිබඳව ලියනවා පොතක්. An Inquiry into the nature and causes of the wealth of nation. wealth කියලා කියන්නේ ධනය, nation කියලා කියන්නේ ජාතිය. ඒතර මේක සිංහලට පරිවර්තනය කරනවා ජාතීන්ගේ ධනය කියලා. ඒතර ක්‍රිස්තු වර්ෂ 1776 දී ඇඩම් ස්මිත් මහත්තයා විසින් රචනා කරපු සිංහලට පරිවර්තනය කරන ලද ජාතීන්ගේ ධනය කියන කෘතියෙන් පස්සේ ආර්ථික විද්‍යාව විෂයක් විදිහට වර්ධනය වීම සිද්ධ වුණා. ඒ කියන්නේ මේ ආර්ථික විද්‍යාවේ ආරම්භය ගැන නෙමෙයි මේ කියන්නේ. ආර්ථික විද්‍යාව කියන එක නිශ්චිතව කවදා කොහොමද ආරම්භ වුණේ කියන එක නෑ. නමුත් ආර්ථික විද්‍යාව කියන එක විෂයක් විදිහට සංවිධානය වෙලා නිර්මාණාත්මක වීමට බලපෑවේ මෙන්න මේ කෘතිය. එතකොට ඇඩම් ස්මිත් මහතා ජීවත් වෙච්ච එවකට පරිසරයේ තියෙන ආර්ථික විද්‍යාත්මක දැනුම සහ එතුමාගේ අදහස් එකට එකතු කරලා තමයි මේ පොත ලියලා තිබ්බේ. ඒතර මේ පොතේ තියෙනවා ආර්ථික විද්‍යාව යන කුමක්ද කියලා නිර්වචනයක්. මගේ නිර්වචනය මෙතන කියන්නේ නැහැ. හේතුව තමයි ඒ නිර්වචනය වර්තමාන විභාගයට ලිව්වොත් එහෙම ලකුණු දෙන්නේ නැහැ. එතුමා ඒ කාලේ ජීවත් වෙච්ච පරිසරයත් එක්ක එදාට ඒ නිර්වචනය නිවැරදි වුණාට වර්තමානයේදී ආර්ථික විද්‍යාව තුළදී ඒක නිවැරදි නිර්වචනයක් විදිහට පිළිගැනීම සිද්ධ වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලමු මෙන්න මෙතන මේ ආර්ථික විද්‍යාව කියන වචනේ තේරුම මොකක්ද කියන එක පිළිබඳව. දැන් ඔය ආර්ථික විද්‍යාව කියන එක අපිට ඇත්තටම මේ ඉංග්‍රීසි භාෂාවෙන් තමයි අපිට එකතු වෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක්. ඒ වචනේ තමයි ඉකොනොමික්ස්. එතකොට දැන් කවුරු හරි මේක සටහන ලියා ගන්නව නම් එතකොට මෙන්න මේ මෙතන අපි පොඩ්ඩක් ලියලා බලමු මෙතන ඉකොනොමික්ස්. ඉකොනොමික්ස් යන පදේ සිංහල අර්ථය තමයි අපි අරගන්නේ ආර්ථික විද්‍යාව කියලා. මේ ආර්ථික විද්‍යාව කියන වචනේ සඳහා වඩාත් නිවැරදිම වඩාත් ආසන්නතම හොඳම සමාන පදේ විදිහට අපි අරගන්නවා පුතේ අර්ථ ශාස්ත්‍රය කියන වචනේ. මතක තියාගන්න ඕනේ තර්ක ශාස්ත්‍රය නෙවෙයි අර්ථ ශාස්ත්‍රය. එතකොට මේ ආර්ථිකය කියන එකෙන් තමයි අර්ථ ශාස්ත්‍රය කියන එක අදහස් වෙන්නේ. කොහොමත් අර්ථ ශාස්ත්‍රය කියන වචනේ වෙනුවට වර්තමානයේදී භාවිතා කරන වචනේ තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. අපි ඔය මලනසේකර ඩික්ෂනරි වගේ අරගෙන ඉංග්‍රීසි ශබ්දකෝෂය අරගෙන මෙන්න මේ ඉකොනොමික්ස් කියන වචනේ තේරුම අපි අරගත්තොත් එහෙම එතකොට මේ ඉකොනොමික් කියන වචනේ අදහස් කරන්නේ සකසුරුවම කියන එක. සකසුරුවම. ඒක නැත්තම් අපි කියනවා පිරිමැස්ම.
සකසුරුවම කියලාත් කියනවා, පිරිමැස්ම කියලාත් කියනවා. ඒතර මේකෙන් පොඩ්ඩක් චුට්ටක් තවතර ඈත් වුණාම මෙන්න මේ ඉකොනොමික්ස් කියන වචනේ ඇතුලේ ගැබ් වෙලා තියෙනවා සංවිධානය කියන අදහස. ඒ කියන්නේ ආර්ථික තත්වය කියන එක අදහස මෙන්න මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ සකසුරුවම, පිරිමැස්ම, සංවිධානය, ආර්ථික තත්වය. එතකොට මෙන්න මේ සකසුරුවම කියන එක, එහෙම නැත්නම් පිරිමැස්ම කියන එක. ඒ කියන්නේ නාස්ති කරන්න එපා කියන අදහස. ඒ කියන්නේ සම්පත් ඵලදායීතාවයෙන් කාර්යක්ෂමතාවයකින් යොදවා ගන්න. නාස්ති කිරීමකින් තොරව යොදවා ගන්න. උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට මෙන්න මේ අදහස් තමයි මෙන්න මේ ඉකොනොමික්ස් කියන පදය තුල තියෙන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි අපි පස්සේ කියලා දෙන තෙක් මතක තියාගන්න ආර්ථික විද්‍යාවේ පදනම විදිහට අපි සලකන්නේ හිඟකම. අපි ඒක පස්සේ ඉගෙන ගන්නවා. කොහොම වුණත් මේ ආර්ථික විද්‍යාව කියන විෂය අපි අධ්‍යයනය කරගන්නකොට පුතේ අපි මනෝ කල්පිත මිනිසෙක් උපකල්පනය කරගන්නවා. ඒ කියන්නේ සෑම විටම Tamanගේ උපයෝගීතාවය කියලා කියන්නේ සතුට. එහෙම නැත්නම් අපි උපයෝගීතාවය කියන්නේ තෘප්තිය. මෙන්න මේක උපරිම කරගන්න තාර්කිකව සහ බුද්ධිමත්ව කටයුතු කරන මිනිසෙක් තමයි ආර්ථික මිනිසා කියලා කියන්නේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේදී සෑම පුද්ගලයෙක්ම ආර්ථික මිනිසෙක් බවට උපකල්පනය කරනවා. එතකොට මෙන්න මේ ආර්ථික මිනිසා සාමාන්‍ය මිනිසෙක්. එයා සාන්තුවරයෙකු හෝ උන්මත්තකයෙකු නෙවෙයි. ඒ කියන්නේ සාන්තුවරයෙකු කියලා කියන්නේ පුතේ අර ලෞකික ජීවිතය අත්හැරලා දාලා බණ භාවනාවේ යෙදෙන ආත්මීය ජීවිතයක් පතන පුද්ගලයෙක් තමයි අපි ඔය ශාන්තුවරයෙක් කියලා කියන්නේ. එතකොට එයාට ඔය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී එයා මේ මතුපිට ලෝකයේ ගැන භෞතික ලෝකයේ ගැන නෙමෙයි හිතන්නේ වෙනත් ආත්මීය ලෝකයක් ගැන තමයි හිතන්නේ. එතකොට එයා ශාන්තුවරයෙක් අපි ඒ වගේ පුද්ගලයින්ව අපි මෙතනින් බැහැර කිරීම කරනවා. ඊළඟට උන්මත්තකයා කියලා කියන්නේ සිහිය විකල් වෙනවා. අපිව සාමාන්‍ය භාෂාවේ ගමේ භාෂාවෙන් කියන පිස්සා කියන වචනේ. ඒ කියන්නේ සිහිය විකල් වෙලා, ඒ කියන්නේ සාමාන්‍ය පියවි සිහිය නෙමෙයි ඉන්නේ. ඒක තමයි අපි කියන්නේ උන්මත්තක කියලා. ඒතර ආර්ථික විද්‍යාව අපි අධ්‍යයනය කරගන්නකොට අපි උපකල්පනය කරනවා සෑම මිනිසෙක්ම සාමාන්‍ය මිනිස්සෙක්. එතකොට එයා උන්මත්තකයෙකු එහෙම නැත්නම් සාන්තුවරයෙක් නෙවෙයි. තමන්ගේ සතුට, ඒ කියන්නේ තෘප්තිය උපරිමව ලබා ගැනීම සඳහා එයා හැමතිස්සෙම තර්කානුකූලව සහ බුද්ධිමත්ව කටයුතු කරන මිනිසෙක්ව උපකල්පනය කරලා තමයි අපි ආර්ථික විද්‍යාව අධ්‍යයනය කිරීම කරන්නේ. හරි. ඊළඟට අපි දැනගන්න ඕන පුතේ මෙතනදී ආර්ථික විද්‍යාවනේ අපි ආර්ථික විද්‍යාව කියන වචන දෙකට කඩාගත්තොත් එක වචනයක් තමයි අපි අරගන්නවා ආර්ථිකය කියන වචනය. මේ තියෙන්නේ ආර්ථිකය කියන වචනේ තනි කළොත්. විද්‍යාව කියන වචනේ තනි කළොත්. මේක වෙන වෙනම අපි තේරුම හොයාගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවේදී මේ ආර්ථිකය කියන එකෙන් අදහස් කරන්නේ පුතේ රටක් කියන එක. රට. එහෙම නැත්නම් අපි කියනවා සමාජය. ඒ කියන්නේ සමාජය කියන එක අපි චුට්ටක් තව විශේෂණ පදයක් දාගත්තොත් ජන සමාජය. ඒ කියන්නේ ජනතාව ජීවත් වෙන සමාජය. එතකොට ඔන්න ආර්ථිකය කියන එකෙන් අදහස් කරනවා ආර්ථ ක්‍රමය කියන එක. ආර්ථ ක්‍රමය කියන්නේ රටක් කියන එක තමයි. ඒ කියන්නේ එහෙම නැත්තම් කියනවා ආර්ථික සංවිධානය කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට පවතින ප්‍රශ්න විසඳා ගන්න මිනිස්සු සංවිධානය වෙන ක්‍රමය. ඒක තමයි අපි ආර්ථික සංවිධානය කියලා කියන්නේ. එහෙම නැත්තම් ආර්ථිකය කියන එකෙන් අදහස් වෙනවා තව
වචන දෙකක එකතුවක් ආර්ථික පද්ධතිය. දැන් ආර්ථික විද්‍යාව කියන වචන දෙක වෙන් කරගෙන තනිව තේරුම හොයාගත්තොත් එහෙම. ඊළඟ විද්‍යාව කියන්නේ මොකක්ද? විද්‍යාව කියලා කියන්නේ පුතේ අපිට කියන්න පුළුවන් ක්‍රමවත් අධ්‍යයනයක්. ක්‍රමවත් අධ්‍යයනය. එහෙම නැත්නම් විද්‍යාව කියලා කියන්නේ තනි වචනයක් විදිහට ගත්තාම දැනුම. එතකොට අපිට තව ලියන්න පුළුවන් අපිට විධිමත්ව සැකසුණු දැනුම් සම්භාරයක්. විධිමත්ව සැකසුණු දැනුම් සම්භාරයක්. එතකොට මේ ආර්ථික විද්‍යාව කියන වචනේ ඇතුලේ ගැබ් වෙලා තියෙනවාද? එතකොට රටක් පිළිබඳව විධිමත්ව සැකසුණු දැනුම් සම්භාරයක්. එහෙම නැත්නම් අපි කියනවා රටක් පිළිබඳව ක්‍රමවත් අධ්‍යයනය කිරීම. ඇයි මෙහෙම කරන්නේ? මිනිස්සුන්ට තේනවද දැවෙන ප්‍රශ්න? අපි මේ ප්‍රශ්න දැනට නම් කරමු ආර්ථික ප්‍රශ්න කියලා. හිඟකම නිසා මිනිසුන්ට මතුවෙන ආර්ථික ප්‍රශ්නවලට පිළියම් සොයන්න තියෙන ප්‍රධානතම විෂය තමයි ආර්ථික විද්‍යාව. හොඳයි. අපි එහෙමනම් ඊළඟ කොටසට යමු. ඊට පස්සේ ආර්ථික විද්‍යාව යනු කුමක්ද කියන ප්‍රශ්නේ. මතක තියාගන්න ඕන පුතේ ආර්ථික විද්‍යාව කියන විෂය සඳහා එක පොදු පිළිගත් නිර්වචනයක් නැහැ. පොදු නිර්වචනයක් නැහැ. මෙතන පො කියලා වැදිලා තියෙනවා කොටුවකුත් එක්ක මෙතන පොදු වෙන්න ඕනේ. හැබැයි නූතන ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික විද්‍යාව කියන වචනේ තුල ගැබ් වෙලා තියෙන අදහස් පිළිබඳව පොදු එකගත්වයක් තියෙනවා පුතේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව යන මෙන්න මේකයි කියන එක පිළිබඳව නිශ්චිතම මේකම තමයි නිර්වචනය කියන්න පොදු නිර්වචනයක් එකඟ වෙච්ච නිර්වචනයක් නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් 1776 කියන වකවානුව තුලදී ඇඩම් ස්මිත් මහත්තයා ආර්ථික විද්‍යාව කියන එක අර්ථකථනය කරන්න පදනම් කරගත්තේ ධනය. ධනය සහ ඒ ස්වරූපය හැදෑරීම කියන එක. ඒක අද පිළිගන්නේ නැහැ. 1890 වර්ෂයට එනකොට මහාචාර්ය ඇල්ෆ්‍රඩ් මාර්ෂල් මේක සුබ සාධනයට සම්බන්ධ කිරීම කරනවා. ආර්ථික විද්‍යාවෙන් කරන්නේ මානව සුබ සාධනය පිළිබඳව අධ්‍යයනය කියලා. අපි ඒකත් වර්තමානයේ 100%ක් පිළිගන්න නිර්වචනයක් නෙමෙයි. ඒ කියන්නේ මෙන්න මේ ආර්ථික විද්‍යාව කියන විෂය ලෝකයේ වෙනස් වෙනකොට කාලානුරූපව වෙනස් වෙමින් වර්ධනය වෙමින් පැවතගෙන විෂයක් ආර්ථික විද්‍යාව. එතකොට අපේ ආර්ථික විද්‍යාවේදී පවතින නිර්වචනයක් අපි හඳුනා ගමු. නිර්වචන කීපයක් දෙනවා. නිර්වචන කීපයක් දුන්නාම ඔයාලට මේක පොඩ්ඩක් අහගෙන තේරුම් ගන්නකොට ආර්ථික විද්‍යාව කියන්නේ මොන වගේ විෂයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ආර්ථික විද්‍යාව කියන එකේදී මූලික වශයෙන්ම පදනම් වෙන්නේ පුතේ ආර්ථික විද්‍යාව කියන එක විෂය පදනම් වෙන්නේ ආර්ථික විද්‍යාව නිර්මාණය වෙන්නේ හිඟකම කියන එක නිසා. හිඟකම කියලා කියන්නේ ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන වෙනම මාතෘකාවක්. දැනට පොඩ්ඩක් මූලික මතකයට ගන්න හිඟකම. හිඟකම කියන්නේ තියෙනවා. තියෙන දේ ප්‍රමාණවත් නැහැ. අන්න ඒ විදිහට පොඩි සරල අදහසක් කරගමුකෝ. එතකොට අපි ගාව සම්පත් තියෙනවා. සම්පත් කියන්නේ මිනිස්සුන්ට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල්. ඒවා ඉතා ගොඩාක් තියෙනවා පුතේ. ඉගෙන ගැනීමේ පහසුව සඳහා අපි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා වර්ගීකරණය කිරීමක් කරනවා.
එතකොට මෙන්න මේ සම්පත් වල පවතිනම පුතේ විකල්ප ප්‍රයෝජන. දැන් අපි ඉඩමක් ගත්තොත් කයක් හදන්න පුළුවන්. අපිට යම් කිසි ව්‍යාපාරයක්, ඒ කියන්නේ සිල්ලර බෙල්ල සලක් පවත්වාගෙන යාම, වගාල් බිමක් පවත්වාගෙන යාම, සත්වගොවිපළක් පවත්වාගෙන යාම, සොරතල් මසුන් නැති කිරීම, ගෑරේජ් එකක් පවත්වාගෙන යාම, ගෘහස්ත ක්‍රීඩාංගණයක් පවත්වාගෙන යාම, ඒක ඉඩමක ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි ඒවට කියනවා විකල්ප ප්‍රයෝජන කියලා කියනවා. ඒකවල බොහෝ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතිනවා. ඒතර අපි කියනවා විකල්ප භාවිතා සහිත හිඟ සම්පත්. මෙන්න මේවා යොදාගෙන අපේ මිනිස් අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන පරිදි පුතේ හදන්න ඕනේ භාණ්ඩ හා සේවා. භාණ්ඩ හා සේවා අපි නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ භාණ්ඩ හා සේවා නිර්මාණය කරගන්නකොට මේ පවතින සම්පත් වර්තමාන પરම්පරාව පරිභෝජනය කරනවා වගේම අනාගත පරිභෝජනයේ සඳහා අනාගත පුද්ගලයන් හා කණ්ඩායම් අතර බෙදා හැරීමටත් වග බලා ගන්න ඕන. මෙන්න මේ සඳහා මිනිස්සු තෝරා ගැනීම, ඒ කියන්නේ කරන්න පුළුවන් දේවල්, නිපදවන්න පුළුවන් දේවල්, නිපදවන්න හැකි දේවල් තෝරගන්න ඕන. අපිට උවමනා වුණත් සමහර දේවල් සම්පත් හිඟ නිසා අත්හරින්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ පිළිබඳව ප්‍රශ්නය සමාජයේ විසින් තේරුම් ගන්න කෙසේද කියන එක පිළිබඳව කොහොමද කියන එක සලකා බලන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එතකොට මම මේ කියන අදහස් තුල පුතේ ප්‍රධාන කරුණු දෙකක් අන්තර්ගත වෙනවා. එකක් තමයි මිනිසුන්ගේ උවමනා අසීමිතයි. ඒ අසීමිත මිනිස් උවමනා ඉෂ්ට කරගන්න පවතින සම්පත් සීමිතයි. ඒතර සම්පත් සීමිත නිසා මිනිසුන්ට අත්පත් කරගන්න පුළුවන් භාණ්ඩ හා ප්‍රමාණය සීමිතයි, හිඟකමට යටත් වෙනවා. මේ නිසා මේ හිඟ සම්පත් ඊ타ත්ම කාර්යක්ෂමව උපයෝජනය කිරීම පිළිබඳ ගැටලුවක් වර්තමාන සමාජයේ හමුවේ තියෙනවා. මෙන්න මේ සමස්තය පිළිබඳව අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. අපි මෙන්න මේකේ හිස්තැනේ නිර්වචනය, එක නිර්වචනයක් ලියන පුතේ මම කව නිර්වචන කීපයක් දෙනවා. මම මේ පළවෙනි නිර්වචනය ලියන්න හදන්නේ උසස් පෙළ විෂය නිර්දේශය සකස් කරපු ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ප්‍රධාන දායකත්වය සපයපු ලංකාවේ සම්මානනීය මහාචාර්ය ඩැනි අතපත් ඉදිරිපත් කරපු නිර්වචනය තමයි උසස් පෙළ සිසුන් සඳහා. එතුමා තමයි උසස් පෙළ ගුරුවරුන්ව ගොඩක් වෙලාට පුහුණු කිරීම කටයුතු කරන්නේ ආර්ථික විද්‍යාව විෂය සම්පත් පුද්ගලයෙක් විදිහට දැනටත් කටයුතු කරනවා පුතේ. ඒ නිසා එතුමාගේ නිර්වචනය උසස් පෙළ ගුරුවරුන් සඳහා නිකුත් කරපු නිර්වචන තියෙනවා. ඒ නිර්වචනය තමයි භාවිතා කිරීම කරන්නේ. හරි. ලියන්නකෝ. ආර්ථික විද්‍යාව වනාහි විකල්ප භාවිතා ඇති හිඟ සම්පත්. විකල්ප භාවිතා ඇති හිඟ සම්පත්. අකුරු පොඩ්ඩක් ඉතින් අපහැදිලි ඇති, හේතුව මවුස් එකෙන් තමයි ලියන්නේ පුතේ ඒකයි. විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගැනීමටත් වර්තමාන සහ අනාගත පරිභෝජනය සඳහා
විවිධ පුද්ගලයන් විවිධ පුද්ගලයන් හා සමාජය ඇලෙර කණ්ඩායම් අතර ඒවා බෙදා හැරීමත් යන කරුණු පිළිබඳව මිනිසුන් සහ සමාජය තේරුම් කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ අධ්‍යයනයයි. හරි. ඊට පස්සේ මෙන්න මේ නිර්වචනය ඒකම කොටසක් පුතේ නිර්වචනය ගත්තාම ඒ නිර්වචනය ඇතුලේ තියෙනවා ප්‍රධාන කරුණු දෙකක්. එකක් තමයි මිනිස් වමනා සීමිත වීම සහ ඒවා ඉටු කර ගැනීමට පවතින සම්පත් ප්‍රමාණය සීමිතයි. කියන්නේ ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. අනිත් අතට ගත්තාම සමාජයේට තමන් සතු හිඟ සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කරන්න සිද්ධ වෙනවා කියන එක. හරි. අපි දෙවෙනි නිර්වචනය අරගමු පුතේ. දෙවෙනි නිර්වචනය. ඒකක්. අපි ඔය දෙවෙනි නිර්වචනේ පළවෙනි නිර්වචනයේ කියන එකේ අදහස පුළුවන් තරම් කෙටි කරලම ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. උදාහරණයක් විදිහට ගත්තාම අපි ඉස්සෙල්ලා කතා කළා විකල්ප භාවිතා සහිත සීමිත සම්පත් කියලා. එතකොට විකල්ප භාවිතා සහිත සීමිත සම්පත් වලින් අපි ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා අසීමිත මිනිස් උවමනා. එතකොට විකල්ප භාවිතා සහිත ඉඟ සම්පත් සහ අසීමිත මිනිස් උවමනා අතර සම්බන්ධතාවය තෝරා ගැනීම පිළිබඳව අධ්‍යයනය කරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. බලන්න තුන්වෙනි නිර්වචනයේ මුද්‍රණය කරලා දීලා තියෙනවා පුතේ. ඒක කියනවා සීමිත සම්පත්. ඒ කියන්නේ හිඟ සම්පත් වලින් අසීමිත සුවමනාවන් සපුරා ගන්නේ කෙසේද? මෙතෙන්ට කෙසේද හදාරනු ලබන විද්‍යාව ආර්ථික විද්‍යාව කියන්නේ. අපි මෙතන දෙවෙනි එක ලියමු පුතේ. විකල්ප භාවිතා සහිත මාත් ලියන්නම්කො නේද? විකල්ප භාවිතා සහිත හිඟ සම්පත් අසීමිත මිනිස් උවමනා අතර සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂය ආර්ථික විද්‍යාවයි.
හරි. තුන්වෙනි නිර්වචනය බලන්න පුතේ. සීමිත සම්පත් වලින් අසීමිත මිනිස්සුව මනාවන් සපුරා ගන්නේ කෙසේදයි හදාරනු ලබන විෂය. එතකොට අර දෙවෙනි නිර්වචනය තුන්වෙනි නිර්වචනය අතර අපිට එහෙම ලොකු වෙනසක් එහෙම හඳුන ගන්න බෑ. අර එකම අදහසක් තමයි පුතේ විවිධ වචන භාවිතා කරලා කියන්නේ මෙතනදී. හරි. හතරවෙනි එක බලන්නකො. හතරවෙනි එකේදී කියන්නේ පුතේ මිනිස්සුන්ට අතිවිශාල උවමනාවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු වමනා සීමිතයි. හැබැයි ඒවා ඉෂ්ට කර ගැනීමට පවතින සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒසර මිනිස්සුන්ට මේ සීමිත සම්පත් වලින් අසීමිත වමනා ඉෂ්ට කරගන්න උත්සාහ කරගන්නකොට කුමක්ද අනිවාර්යෙන් ඉෂ්ට කරගන්න ඕන ඉෂ්ට කරගන්න බැරි මොනවද? ඒ නිසා අත්තරින්න මොනවද? අන්න ওই විදිහට තෝරා ගැනීම පිළිබඳ ගැටලුවකට මිනිස්සු මුහුණ දෙනවා. එම ගැටලුවට පිළියම් සොයන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ හිඟකම නිසා නිර්මාණය වෙච්ච විෂයක්. හිඟකම නිසා තමයි ආර්ථික විද්‍යාව නිර්මාණය වෙන්නේ. හරි. ඊළඟට බලන්න පුතේ පස්වෙනි නිර්වචනය. මේ උසස් පෙළ විෂය නිර්දේශය සකස් කරපු ආර්ථික විද්‍යාව විෂයේ මොක ගුරු පුහුණුව මඟ පෙන්වීම කරන ප්‍රශ්න පත්‍රයේ සකස් කරන සර්ගේ නිර්වචනය තමයි ඉදිරිපත් කරපු නිර්වචනය තමයි පස්වෙනියට දාලා තියෙන නිර්වචන දෙකක් තියෙනවා එතුමාට. එතුමා කියනවා යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් භෞතික උවමනා සපුරා ගන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට මතුවෙන සමාජයට මතුවෙන ප්‍රධාන ගැටලුව තමයි හිඟකම. එතකොට මේ හිඟකම හමුවේ මිනිස්සු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මිනිස්සු කොහොමද තීරණ ගන්නෙ? අන්න ඒ පිළිබඳව හදාරන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. හරි. ඊට පස්සේ 6 වෙනි නිර්වචනය. 6 වෙනි නිර්වචනය කියන්නේ පුතේ එකිනෙකට තරඟකාරී අසීමිත මිනිස්සුවමනා ප්‍රමාණයක් තියෙනවා. සම්පත් විකල්ප ප්‍රයෝජනයන්ගෙන් සහිතයි. මේවා හිඟ සම්පත්. එතකොට මිනිස්සු මේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරපුවාම ඕනෑම මෙතන නෑම කියලා වැදිලා තියෙනවා පුතේ මේ පොඩි දෝෂයක් තියෙනවා මෙතන ඕනෑම සමාජයක මිනිසා හිඟකම නිසා මතුවෙන ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතකොට මේ ආර්ථික ප්‍රශ්න අපි මූලික වශයෙන් නම් කරනවා තෝරා ගැනීම පිළිබඳ ගැටලුව කියලා. එතකොට මේ තෝරා ගැනීම පිළිබඳව මිනිස්සු කටයුතු කරගන්නකොට මිනිසාට මතුවෙන බරපතලම ගැටලුව තමයි හිඟකම. එතකොට මේ හිඟකමට මුහුණ දෙමින් මිනිසාට මතුවලා පවතින මෙන්න මේ තෝරා ගැනීම පිළිබඳව ගැටලු වලට පිළියම් සොයන සමාජ විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එතකොට අපි විද්‍යා විෂයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. අපි ඉදිරි වීඩියෝ එකකින් අපි ඒක අධ්‍යයනය කරනවා මේක කියලා දෙනවා. හරි. දැනට මම හිතනවා ඔයාලට ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සරල අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි. ඊට පස්සේ දැන් ආර්ථික විද්‍යාවට එක පිළිගත්ත පොදු නිර්වචනයක් නැහැ පුතේ. ඒ නිසා ඔයාලටත් පුළුවන් ඕනෑම නිර්වචනයක් සකස් කරන්න. කැමති නම් නිර්වචනයක් අර නිර්වචන අයින් කරලා දාලා අපි අලුතෙන් නිර්වචනයක් හදනවා. හැබැයි නිර්වචනය හදනකොට පුතේ ඒ නිර්වචනය ඇතුලේ තියෙන්න ඕනේ මෙන්න මේ අදහස්. පළවෙනි එක මම මෙතනදී ලියන්නේ නැහැ. ඔන්න අහගන්න. එක තමයි මිනිස්සුවමන අසීමිතයි විවිධයි. මිනිස්සුවමන අසීමිත කියන අදහස තියෙන්න ඕනේ. දෙක ඒ අසීමිත මිනිස්සුවමන ඉෂ්ට කරගන්න පවතින සම්පත් සීමිතයි. තුන්වෙනි එක. ඒ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. 4. ඒ නිසා මිනිස්සුන්ට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. 5. මිනිස්සුන්ට ආවස්තික පිරිවැය කියලා ගැටලුවක් එතනදී මතුවෙනවා.
ආවස්තික පිරිවැය කියන්නේ වෙනම මාතෘකාවක් පාඩමක් දැනටයි මතක තියාගමු. ආවස්තික පිරිවැය කියලා කියන්නේ කැපකිරීම. එතකොට ඔන්න හිඟ සම්පත් වලින් ඔහම අපි කටයුතු කරගන්නකොට අසීමිත වමනා ඉෂ්ට කරගන්න යනකොට මතුවෙනවා අපිට 6 වෙනි කරුණ. මිනිසාගේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් හොයනවා කියන අදහස. 7 මුද්‍රණය කරලා දීලා තියෙනවා පුතේ උතන. හිඟකම හමුවේ මිනිස් හැසිරීම අධ්‍යයනය කරන සමාජ විද්‍යාව. මේක තමයි අපි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. එතකොට මිනිස් වමනා අසීමිතයි, සම්පත් සීමිතයි. ඒ සම්පත් වල විකල්ප ප්‍රයෝජන පවතිනවා. ඒ නිසා තෝරා ගැනීමක් තියෙනවා. තෝරා ගැනීමක් කරගන්නකොට යම්කිසි අත්හැරීමක් කරන්න සිද්ධ වෙනවා. මේ නිසා මිනිසුන්ට මතුවලා තිබෙන ගැටලු පිළිබඳව පිළියම් හොයන විෂය තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ඒතර ආර්ථික විද්‍යාව නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව තමයි අපිට හිඟකම. අපි ඒව පස්සේදී අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අදට අපි පාඩම් මාලාවේ පළවෙනි කොටස මෙතනින් අවසන් කරනවා. ස්තුතියි.